Hello, welcome to our YouTube channel. ඉතින් ආයුබෝවන් හැමෝටම අද අපි ලෑස්ති වෙන්නේ මීදුමෙන් වැසුණු සුන්දර කඳුපන්තු අතරින් රිවර්ස්ටන් කරා යන්න. අපේ ගමන පටන් ගන්නේ ලග්ගල නගරයේ. ලග්ගලේ ඉඳන් රිවර්ස්ටන් යන මේ පාර ඇත්තටම වෙනම ලෝකයක්. පසුගිය දවස්වල ඇතුණු දිට්ටුවා දරුණු කාලගුණක තත්ත්වයෙන් පස්සේ තමයි අපි මේ ගමන එන්නේ. ඔයාලට පේනවා ඇති මේ පාරවල් වල තවමත් ඒක සලකුණු ඉතුරු වෙලා තියෙනවා. බලන්න මේ නායකගේ පුතෙන් පාරවල් එහෙම කැඩිලා පරිසරයට ලොකු හානියක් වෙලා තියෙනවා. දිට්ටුවා තත්ත්වයෙන් පස්සේ මේ ලග්ගල රිවර්ස්ටන් පාරේ කොහොමද කියලා ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ කැඩුණු පාරවල් අස්සෙන් නායක ගිහිපු තැන් පසු කරගෙන යන මේ ගමන ඇත්තටම ලොකු අභියෝගයක්. ගමන ටිකක් දුෂ්කර වුණත් මේ කදුකරේ තියෙන යමුතු නිශ්ශබ්දතාවය හා වෙනස්ම පරිසරය ඒක අපිට හොඳටම දැනෙනවා. ඒ රිවර්ස්ටන් ගමනේදී අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි පිටවල පතන. අපි මෙතෙන්ට එනකොට නම් පරිසරය හරිම පැහැදිලි. කිසිම මීදුමක් තිබුණේ නැහැ. පතන පුරාම අවුව වැටිලා. ඈත කදුපන්ති පවා හරිම ලස්සනට පෙනුණා. ඉතින් මේ වගේ පැහැදිලි අහසක් තියෙනකොට නම් පිටවල පතන කියන්නේ ඇත්තටම චිත්‍රයක් වගේ ලස්සන තැනක්. ඒකේ තියෙන ඒ දැවැන්ත හිස් අවකාශය අපේ මනසට ගෙනාවේ ලොකු සැහැල්ලුවක්. හැබැයි මේ පැහැදිලි කාලගුණේ තිබුණේ ටික වෙලාවයි. අපි ආපහු එනකොට මුළු පිටවල පතනම එකපාරට මීදුමෙන් වැහිලා ගියා. මේ ලස්සන තැනිතලාව දිගේ අපි ඇවිදගෙන ගියේ ඊළඟට කෙරවලේ තියෙන පුංචි ලෝකාන්තය බලන්න. මේ තැනට ආවම දැනෙන හැඟීම නම් වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඈතින් පේන කඳුපන්ති මහා නිශ්ශබ්දතාවයක් එක්ක හමන සීතල සුළඟ මේ දර්ශනය නම් ඇත්තටම හිත නිවනවා. පිටවල පතනම එකපාරට මීදුමෙන් වැහිලා ගියා. හරියට අපි වෙනමම ලෝකයකට ආවා වගේ. රිවර්ස්ටන් වල හැටි හැම තමයි. එක මොහොතකින් කාලගුණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. යද්දි තිබුණු මේ පැහැදිලි පරිසරය එද්දි මේ වගේ සුදු පාට මීදුම් සලුවකින් වැහිලා ගියා. ඒක නම් අපිටත් මේ ගමනේදී ලැබුණු අමතක නොවන සුන්දරම අත්දැකීමක් වුණා. මීදුමත් එක්ක අපි පිටවල පතනෙන් එළියට එනකොටම මහ වැස්සක් වැස්සා. ඉතින් එකපාරට හිතා ගන්නවත් බැරි විදිහට මහා ඊයෙන් වහින්න ගත්තා. රිවර්ස්ටන් වලට මේ ෂණික කාලගුණ වෙනස් වීම කොච්චරද කියනවනම් එකම දවසේ පැය කිහිපයක් ඇතුළත අවුව මීදුම වගේම දරුණු වර්ෂාව මේ ඔක්කොම අපිටත් විඳින්න ලැබුණා. ඉතින් ඒ වැස්සෙම අපි ආරක්ෂිතව අපේ නවතැන්පලට ආවා. අපි අද නතර වෙන්නේ මේ සුන්දර පිටවල ගමේ. මහන්සිය ඔක්කොම මේ ලස්සන ගමට ආවම නැති වෙලා ගියා. මේ සීතල වැස්සත් එක්ක පිටවල ගමේ අද ගත කරන මේ රාත්‍රිය සනිපදායක එකක් වෙයි කියලා අපි හිතනවා. ඊළඟ දවසේ උදේ පාන්දරම අපි මේ යන්න පිටත් වෙන්නේ රිවර්ස්ටන් පැත්තට. උදේ පාන්දරම මේ වගේ කඳුකර පාරක යනකොට දැනෙන ඒ සීතල සුළඟයි පරිසරයේ තියෙන නිශ්ශබ්දතාවය හරිම පුදුමාකාරයි. ඇත්තටම මේක හරියට ලොකු සිතුවමක් ඇතුළේ අපි ගමන් කරනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. මේ ලස්සන කඳුපන්ති පහු කරගෙන යන ගමනේදී අද දවසෙත් අපිට ලස්සන අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් නැවුම් උදාසනත් එක්ක අද දවසෙත් අපි යන මේ ගමන බලන්න දෙගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ගලන දොළ පාරේ නුඹේ හඬ දුවකාරද. ඔයාට මේ ප්‍රදේශයෙන් යනකොට රැහැයියෝ හඩන සද්දය අහන්න පුළුවන්. අවුරුද්ද එක් කාලයකට රැහැයියෝ හඩන මේ ශබ්දය අහන්නම සංචාරකයෝ මේ පැත්තට එන කාලෙකුත් තියෙනවා. ඔයාලට රිවර්ස්ටන් යනකොට තවත් නායකපු ප්‍රදේශ කිහිපයක් දක්නට ලැබෙනවා. අවබත් නායකපු ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා නැති නිසා ඔයාට පරිස්සමෙන් තමයි මේ ගමන යන්න ඕන.
වගේම මේ රිවර්ස්ටර්න් යන පාරේ ගොඩක් ස්ථානවල පාර ගැලවිලා නිසා ඒ හරියට පාර හදන්න අලුතෙන් ගල් යොදලා තියෙනවා. නිසා කදුවල ගමන් කරනකොට පාර ලිස්සන්න පුළුවන්. ඒක නිසා ඒ ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. ඔන්න ඉතින් අපි දැන් ආව රිවර්ස්ටන් වලට. ඉතින් මේ රිවර්ස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ලෝකුරුමයක් වන නකල්ස් කඳුපන්තියට අයත් ප්‍රදේශයක්. මාතලේ නගරයේ ඉඳන් කිලෝමීටර් 30ක් පමණ දුරින් තමයි මේක පිහිටලා තියෙන්නේ. නිතරම මීදුමෙන් වැහිලා තියෙන අධික වේගයෙන් සුළං හමන සිසිල් දේශගුණයක් තමයි මෙහි තියෙන්නේ. කෙම ලංකාවට පමණක් ආවේනික වූ ශාක හා සතුන්ගෙන් පිරුණු අධික ජෛව විවිධත්වයක් මේ කලාපයේ තියෙනවා. මේ කදුමුදුනට ආවහම නිතරම ඇග හිරිවැට්ට තරම සීතලක් එක්ක සමහර වෙලාවට හිටගෙන ඉන්න තරම් අමාරු තරමේ වේගවත් තුලකක් කමනවා. ස්ටන් යන ඔයා දන්නවා ඇති අනිවාර්යයෙන්ම මේ සුළං කපොල්ල ගැනත්. ඒ වගේම එක මොහොතකින් පරිසරයේ වහගෙන එන මේ මීදුම රිවර්ස්ටන් වලට ගෙන්න අමුතුම ලස්සනක්. ඒ වගේම පිටවල පතන පුංචි ලෝකාන්තය හා තවත් ලස්සන දියඇලි ගණනාවක්ම මේ රිවර්ස්ටන් මාර්ගයේදී අපිට හමු වෙනවා. ලංකාවේ කොහේ සංචාරය කරත් මේ වනගත සුන්දරත්වයටයි මේ නිශ්ශබ්දතාවයටයි සම කරන්න පුළුවන් වෙන කිසිම තැනක් නැහැ. පාවධර්මයට ට්‍රැවල් වලට ආදරය කරන කෙනෙක් නම් ජීවිතේ එක පාරක් හරි යන්න ඕන තරම් තමයි මේ රිවර්ස්ටන්. රිවර්ස්ටන් ගමන ඉවර වෙන්නේ ඔයාලට මේ පේන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ. ඉතින් මේ විදිහට තමයි අපේ අමතක නොවන රිවර්ස්ටන් ගමන නිමා වෙන්නේ. දික්ටා කාලගුණයෙන් කඩුණු පාරවල් මීදුම මහවැස්ස වගේම අමුතුම සීතල මේ හැමදේම එක්ක ගමන ඇත්තටම අපිට අභියෝගයක් වුණා. ඒත් මේ දැකපු සුන්දරත්වයත් එක්ක ඒ හැම මහන්සියක්ම අපිට අමතක වෙලා ගියා. ඔයාලත් නිවාඩුවකට මේ වගේ නිදහස් තැනකට එන්න හිතන් ඉන්නවනම් රිවර්ස්ටන් කියන්නේ තෝරගන්න පුළුවන් හොඳම තැනක්. හැබැයි එතකොට මේ ලස්සන පරිසරය විනාශ කරන්නේ නැතුව ප්ලාස්ටික් පොලිතින් දාලා යන්නේ නැතුව මේක ඊළඟ පරම්පරාවටත් ඉදිරි කරගන්න වග බලා ගන්න. අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉඳපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අපේ ගමනට ඔයාලා ආස නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම Mr. and Mrs. Travel අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන සංචාරයකින් අපි ඉක්මනින්ම හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.